රටට මොකද වුනේ? සෙවණගල සීනි කර්මාන්ත ශාලාව තම උක් අස්වනු මිලට ගැනීම හදිසියෙම අත්හිටුවා ඇති බවට උක් ගොවීන් චෝදනා කරනවා. උන් පවසන්නේ පසුගිය ආණ්ඩු සමයේ ලාභ ලබමින් පැවති මෙම ආයතනයේ නිෂ්පාදන කටයුතු ඇනහිට ඇති බවයි. අපේ මේ උගස් කපලා තියෙන බිම තියෙන ටොන් 6ක් විතර තාම නැති උගස් ගන්න. අමරන්න දැනට තියෙනවා ටොන් 2,00,000ක් පන්නල්. අද වෙනකොට මැෂින් කැඩිලා. අහුගිය ආණ්ඩු විහිං මේ සියලුම ගොවීන්ට බෝනස් දීලා ලාභ බෙදලා මේ සියලු දේවල් කරලා මේ මාස 7ක කාලය තුල මේගොල්ලෝ මේ ඔක්කොම නවත්තලා පාඩු ලැබනවා කියන්නේ බොරුවක්. උක් වගාකරුවන් ආරක්ෂා කර ගැනීමට රජය මැදිහත් විය යුතු බවත් පවසමින් අද ඇතිමලේ නගරයේදී විරෝධතාවක් පැවැත්වුණා. ඔතෙන් බය කරගෙන කාපු සියලුම ඉඩම් වල අපි උග්ගස් වගා කරලා තියෙනවා. හඳුන්වන්නේ ඇමිතුමෝ වෙල්ලස්සේ සීනි කර්මාන්තශාලා වලින් සීනි නිෂ්පාදනය කරලා ආසියානු කලාපයට මේ සීනි දෙන්න පුළුවන් කියලා අද වෙනකොට තියෙන සීනි කර්මාන්තශාලා ටිකත් ගහිලා යනවා. රටට මොකද වුනේ?